ආයුබෝවන් ඔබට සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Red Minute Movie Series එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. 2021 වර්ෂයේ රිලීස් වෙච්ච අපි කවුරුත් දන්න Jungle Cruise ෆිල්ම් එක තමයි අද අපි බලන්න යන්නේ. මේ ෆිල්ම් එක ආරම්භ වෙන්නේ Tears of the Moon කියලා හඳුන්වන ගසක් ගැන කතා කරමින්. කතාවේ කියන්නේ මේ දැවැන්ත ගසේ හැදෙන මල්වල පෙතිවලට සුව කිරීමේ හරි අපූර්ව බලයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ පෙතිවලට ඕනෑම තුවාලයක්, ඕනෑම රෝගයක් මෙන්ම ඕනෑම ශාපයක් ඉවත් කරන්න පුළුවන්. බොහෝ ගවේෂකයින් මේ ගස සොයාගෙන ගියත් ඒ කිසිවෙකුටවත් මේ ගස සොයාගන්න නම් ලැබිලා නැහැ. ඉතින් මේ අරුම පුදුම ගසට ගොඩක්ම ලං වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ස්පාඥ ආක්‍රමණිකයන්ට. ඒ 16 වන සියවසේදී. මේ අතරින් හිටපු ජනප්‍රියම ආක්‍රමණිකයා ඌයේ ඩොන් ලූප්. එයා අදිෂ්ඨාන කරගෙන සිටියේ මේ ගස කොහොම හරිම හොයාගන්නවා කියලා. නමුත් ඒක කරන්න ගොඩක් අමාරුනේ මහ වනාන්තරයේ විසින් මේ ගස ආරක්ෂා කරගෙන හිටපු නිසා. ඉතින් මල්පෙති සොයාගෙන යන ගමනේදී එයාට දරුණු විදියට තුවාල වෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රදේශයට අරක්ගෙන හිටපු ස්වදේශික ගෝත්‍රිකයන් ඔහුව බේරා ගන්නවා. මේ අර ගසේ මල්පෙති පාවිච්චි කරමින්. ඉන්පසුව ඩොන් ලූප් පූජකතුමාගෙන් එයාගේ කරේ දාගෙන ඉන්න ඇරෝ හෙඩ් එක ඉල්ලලා බල කරනවා. මොකද මේ ඇරෝ හෙඩ් එකෙන් තමයි මේ අරුම පුදුම ගස තියෙන තැන හොයාගන්න පුළුවන් වෙන්නේ. කොහොමුණත් අවසානයේ කැලේ නැවතත් ඒ ගෝත්‍රිකයන්ව ආරක්ෂා කරනවා. ඒ වගේම දොන්හා එයත් එක්ක හිටපු මිනිසුන්ට කිසිදා නොමැනෙන ලෙස ශාපයක් කරනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට ආයේ කවදාවත් ගඟෙන් ගොඩක් දුර යන්න ඒ අයට බැරි වෙනවා. වැරදිලා හරි ගියොත් ගල් පිළිම බවට පත් වෙනවා. ඉතින් ඔහොම කාලය ගත වෙලා යනවා. 1916 වර්ෂයේදී ආචාර්ය ලිලි පූටන් සහ ඇගේ සහෝදරයා වන මැක් ග්‍රෙකන් විසින් ඉංග්‍රීසි ගවේෂකයින්ගේ සංගමයකට Tears of the Moon ගස ගැන පරීක්ෂණයක් කරනවා. ඒකෙදී වුන් කියන්නේ මේ මල්පෙති භාවිතා කරලා වෛද්‍ය විද්‍යාව දියුණු කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම යුද්ධයෙන් තුවාල වී සිටින සෙබළුන්ටත් එයින් උදව් කරන්න පුළුවන් කියලා. ඒ වගේම වුන් ඉල්ලා සිටිනවා ડોක්ටර් ඇල්බර් විසින් සොයාගත්ත ඊතලයක් ඔවුන්ටත් බලන්න ඕනි කියලා. ලිලි විශ්වාස කරන්නේ මේ ඊතලය භාවිතා කරලා මේ ගස ඉතා ඉක්මනින් ඔවුන්ට සොයාගන්න පුළුවන් කියලා. නමුත් ඉංග්‍රීසි ගවේෂකයින් පිරිස මේ ගස මිත්‍යාවක් ලෙස සැලකෙමින් ඔවුන්ගේ ඉල්ලීම් සැනකින් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේකෙන් ලිලි නොසැලී තමන්ගේ සහෝදරයාට එයාගේ අවධානය වෙන පැත්තකට ගන්න කියලා ඇරෝ හෙඩ් එක හොරකම් කරන්න තීරණය කරනවා. ඉතින් පසුව ඇය ඒක සියුම් ලෙස සිදු කරලා මේ ඇරෝ හෙඩ් එක හොරකම් කරනවා. නමුත් මේ මොහොතේදීම ඇයව ජර්මානු වංශාධිපතියෙක් වන ජෝකින් කුමරු ඇයව අල්ලා ගන්නවා. ඉතින් ජෝකින් කුමරුටත් ඕනේ වෙලා තියෙන්නේ මේ ඇරෝ හෙඩ් එක පාවිච්චි කරලා බලන්න. ඉතින් ඒ නිසා එයා හැමෝටම ඇහෙන්න ලිලි විසින් මේක හොරකම් කරනවා කියලා හයියෙන් කෑ ගහනවා. ඒ වෙලාවේ එතන හිටපු හැමෝම ලිලිව අල්ලගන්න ආවම ඇය ඇගේ හැකියාවන් උපරිමෙන් ප්‍රදර්ශනය කරනවා. ඒ කෙසේ වෙතත් අවසානයේදී ඇයට ජනේලයක එල්ලී සිටින්නට සිදු වෙනවා. ඒ වෙලාවේදී ඇයට තිබුණු එකම විකල්පය ඇරෝ හෙඩ් එක මේ කුමාරයාට ලබා දෙන එක. ඉතින් ඒක නිසා ඇය විසින් ඇරෝ හෙඩ් එක ජෝකින් කුමාරයාට ලබා දෙනවා. ඒක ලබා දුන්නම ජෝකින් කුමරු අවසානයේදී ඇයට යන්න ඉඩ ලබා දෙනවා. නමුත් ඇරෝ හෙඩ් එක තියෙන පෙට්ටිය පරීක්ෂා කරලා බැලුවම ජෝකින් කුමාරයා දකිනවා ඒක ඇතුලේ ඇරෝ හෙඩ් එක නෙවෙයි සෙල්ලම් බඩුවක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ලිලි සැබෑ ඇරෝ හෙඩ් එකත් අරගෙන එතනින් පැනලා ගිහිල්ලා. ඊට පස්සේ ජෝකින් කුමාරයා එයාගේ නම වැරදියට ප්‍රකාශ කරමින් කතා කරා කියලා එතන හිටපු ගොඩක් අයව මරලා දානවා. මේ අතර දකුණු ඇමරිකාවේ ෆ්‍රැන්ක් වුල්ෆ් මහ වනාන්තරයේ පෙන්වන්න කියලා අමුත්තන්ව එයාගේ බෝට්ටුවේ රයිඩ් එකක් අරගෙන යන ගමන්. ඉතින් ෆ්‍රැන්ක් මේ අමුත්තන් පිරිසගේ හිත දිනා ගන්න අලංකාර කතා සහ ගොඩක් විහිළු කරනවා. ඒ වගේම මේ ගමනේ භයානකකම පෙන්වන්නම ෆ්‍රැන්ක් විසින්ම බෝට්ටුව ගමන් ගන්නා මාර්ගයේ ඊටා බිහිසුණු උගුල් අටවලයි තියෙන්නේ. ඉතින් මේ උගුල් නිසා අමුත්තන් ගොඩක්ම බය වෙනවා. ඒ වගේම මේ පිරිසට ෆ්‍රැන්ක් විසින්ම අනකරපු ගෝත්‍රිකයන් පිරිසකුත් පහර දෙනවා. ඉතින් මේ බිහිසුණු සිද්ධීන් නිසාම ඇවිල්ලා ඉන්න අමුත්තන් හිතන්නේ ඒගොල්ලන්ට අද හෙටම ලොකු අනතුරක් සිදු වෙවි කියලා. ඒ නිසාම අමුත්තන් පිරිස ෆ්‍රැන්ක් වුල්ෆ්ට සල්ලි දෙනවා ඒ අය මේ කරදර වලින් කොහොම හරි බේරගන්න කියලා. ඉතින් ෆ්‍රැන්ක්ට නම් මේ මුදල් අවශ්‍ය වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයෙක් වන නිලෝගෙන් බෝට්ටු එන්ජිමටගත් ණය මුදල් ගෙවීමට. ඒ කෙසේ වෙතත් මේ මුදල් ප්‍රමාණවත් නොවන නිසා ෆ්‍රැන්ක් ඉතිරි ණය මුදල ගෙවන තුරු නිලෝ එයාගේ බෝට්ටු එන්ජිම නැවත ලබා ගන්නවා. ඒ වුණාට බෝට්ටුව ෆ්‍රැන්ක්ගේ රස්සාව නිසා එයාට මේක නැතුව සල්ලි ගෙවන්න නම් කොහෙත්ම බෑ. ඉතින් ඒක නිසා එයා තීරණය කරනවා නිලෝගෙන් එන්ජිම නැවතත් හොරකම් කරන්න. ෆ්‍රැන්ක් ඒක හොරකම් කරන්න නිලෝගේ කාමරේ හැංගිලා ඉන්නකොට නිලෝව හොයාගෙන ලිලි එනවා ඒ කාමරයට. ඉතින් ලිලි ෆ්‍රැන්ක්ව දැකලා හිතන්නේ එයා තමයි නිලෝ කියලා. ඉතින් ඒක නිසා ෆ්‍රැන්ක් ඒ බොරුවේ එහෙම්මම ඉන්නවා. ෆ්‍රැන්ක් කියන්නේ Tears of the Moon කතාව මිත්‍යාවක් කියලා. ඒ වගේම ලිලිට කැලේදී වෙන අනතුරු වලින් බේරෙන්න බැරි වේවි කියලා. ඒ වුණාට ලිලි
ගේ අතේ ඇරෝ හෙඩ් එක තියෙනවා දැක්කම ෆ්‍රැන්ක් පුදුමයටපත් වෙනවා. එහෙත් එයාට තේරෙනවා මේ ගමන ගොඩක් භයානකයි කියලා. ඉතින් ඒක නිසා ඒ ගමනට ෆ්‍රැන්ක් ලොකු ගණන් කියන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදීම සැබෑ නිලෝ මේගොල්ලන් ගාවට පැමිණෙන නිසා ඒගොල්ලෝ බොරුව හිරි වෙනවා. නමුත් ලිලි ෆ්‍රැන්ක්ව කවර් කරනවා. මොකද ෆ්‍රැන්ක් නිලෝට වඩා අඩු ගාණක් කියපු නිසා. ඒ අවස්ථාවේදී ජගුවා කෙනෙක් මේ පිරිසට පහර දෙනවා. ලිලිට පලා යන්න ඉඩ සලසලා ෆ්‍රැන්ක් ජගුවා එක්ක බොහොම නිර්භීතව සටන් කරනවා. හැබැයි අවසානයේදී අපි දැනගන්නවා මේ ජගුවා ෆ්‍රැන්ක්ගෙම පෙට් කෙනෙක් කියලා. ඉතින් මේ ඇටැක් එකත් බොරු එකක්. පසුව ෆ්‍රැන්ක්ගේ බෝට්ටුවට ඒගොල්ලෝ එන්ජිම නැවතත් ලබා ගන්න උත්සාහ කරනකොට නිලෝ විසින් ඒ අයව අල්ලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ජෝකින් කුමරු විසින් එවන ලද කුලී හේවා පිරිසකුත් ඒ අයගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒ එක්කෙනෙක් ලිලිව අල්ලගෙන ප්‍රාණ අපේට ගත්තත් ඇය කොහොම හරි සටන් කරලා එතනින් බේරෙනවා. ඉතින් ෆ්‍රැන්ක් ඇවිල්ලා ඇයට පලා යන්න උදව් කරනවා. අපිට එතනින් පේනවා ෆ්‍රැන්ක් වුල්ෆ් කියන්නේ ගොඩක් සටන් කරන්න දක්ෂ එක්කෙනෙක් කියලා. ඉතින් මේගොල්ලෝ මේ කුලී හේවා පිරිස එක්ක සටන් කරලා ඒ සටන පහසුවෙන් ජය ගන්නවා. කෙසේ වෙතත් ලිලි ආරක්ෂාව සඳහා පලා යනවා වෙනුවට ඇයට තිබූ සත්ත්ව කරුණාව නිසාම එතන හිර කරලා හිටපු කුරුල්ලන්ට එතනින් නිදහස් වෙන්න උදව් කරනවා. ඉතින් මේ වෙලේ ෆ්‍රැන්ක් ඇයට ඒත්තු ගන්නනවා අපි නැවතත් බෝට්ටුවට යන්න ඕනි කියලා. ඉතින් මැග්‍රෙකන්වත් කැටුව තුන්දෙනාම බෝට්ටුවෙන් වරායෙන් පිටත් වෙන්න පටන් ගද්දිම සබ්මැරින් එකකින් ආව ජෝකින් කුමාරයා මැෂින් ගන් එකකින් මේ තුන්දෙනාට වෙඩි තියනවා. මේ මැෂින් ගන් එකකින් වෙඩි තියද්දි ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැති නිසා ජෝකින් තවත් මිසයිල් දෙකකුත් යවනවා. ඒ වුණාට ෆ්‍රැන්ක් තුල තිබුණු දක්ෂතාවය නිසා ඒගොල්ලන්ට පුළුවන් වෙනවා අන්තිම මොහොතේ මිසයිල් දෙක මිස් කරගන්න. ඉතින් මේ මිසයිල් දෙක ළඟ තිබුණු බිල්ඩින් එකට වදිද්දිම මේගොල්ලන් කැලේට පලා යනවා. ටික දුරක් යද්දි ඒගොල්ලන්ට තේරෙනවා දැන් ලොකු ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න තියෙනවා කියලා. ඉතින් එක ලොකු ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට තියෙන ආහාර ගොඩක් ප්‍රමාණවත් මදි වෙන එක. ඉතින් මේ අතරේ මැග්‍රෙකන් බාත්රූම් එකකට ගියාම දකිනවා ජගුවා කෙනෙක් ඒක ඇතුලේ ඉන්නවා කියලා. ඉතින් මැග්‍රෙකන් ඒකට ගොඩක් බය වුණත් පසුව දැනගන්නවා ජගුවා කියන්නේ ෆ්‍රැන්ක්ගෙම පෙට් කෙනෙක් කියලා. ඒ විට ලිලිටයි මැග්‍රෙකන්ටයි තේරෙනවා අර ඇටැක් එකත් බොරු එකක් කියලා. මේ නිසා ලිලි සැක කරන්න ගන්නවා ෆ්‍රැන්ක්ව විශ්වාස කරන්න තවත් පුළුවන්ද කියලා. අනෙක් අතට ජෝකින් කුමාරයාටත් ගොඩක් තරහ ගිහින්. මොකද එයාටත් මේ ඇරෝ හෙඩ් එක ඉතාමත් ඉක්මනින් ඕනේ වෙලා තියෙන නිසා. ජෝකින් ඊට පස්සේ ප්ලෑන් එකක් ගහනවා ඩොන් ලූප්ව සොයාගෙන යන්න. ජෝකින්ට ඕනේ වෙලා තියෙන්නේ ඩොන් සමග එකතු වෙලා හරි මේ ටියර්ස් ඔෆ් ද මූන් සොයා ගන්න. අවසානයේ ජෝකින් කුමාරයා මේ ගවේෂකයින්ගේ සිරුරු සොයා ගන්නවා. ඒ අර ඩොන් ලූප් සමග මුලදී ගිහින් හිටපු ගවේෂකයින් පිරිස. ඒ පිරිස ගඟෙන් ගොඩක් ඉවතට ගිහින් නිසා ගල් පිළිම බවට පත් වෙලා. ඒ වගේම ඒ පිරිසගේ ශරීරවල ගස් මුල් සර්පෙන් හා කැරපොත්තන්. ඉතින් ජෝකින් කුමරා මේ ගවේෂකයින් එක්ක ඩීල් එකක් දානවා. ඊට පස්සේ යා පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරලා ගඟේ වතුර මේ ගල් පිළිම දෙසට යන්න හරවනවා. ඉතින් ඒ නිසා ඒ පිරිසට නැවතත් ජීවය ලැබෙනවා. ජෝකින් කුමාරයා ඒ පිරිසට කියනවා එයාට ඇරෝ හෙඩ් එක හොයන්න උදව් කළොත් ඒ අයගේ ශාපේ නැති කරනවා කියලා. ඉතින් ෆ්‍රැන්ක් ලිලි සහ මැග්‍රෙකන් දැන් ගඟේ වේගවත්ම තැනට ඇවිත් ෆ්‍රැන්ක් මේ ගඟේ ගොඩක් සැරයක්ම ගිහින් තියෙන නිසා එයා ආරක්ෂිතව බෝට්ටුව පදවනවා. ගල් මුල්වල වදින එක වළක්වමින් ෆ්‍රැන්ක් බෝට්ටුව පාලනය කරද්දි දකිනවා ඉදිරියෙන් දැවැන්ත දියැලක් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා මේකෙන් වැටුනොත් අනිවාර්යයෙන්ම අත් වෙන්නේ මරණය තමයි කියලා. ඉතින් ෆ්‍රැන්ක් ඉක්මනින්ම බෝට්ටුව අනෙක් පසට හරවලා එන්ජිමට සම්පූර්ණ බලයම ලබා දෙනවා. ඉතින් ෆ්‍රැන්ක් උත්සාහ කරන්නේ බෝට්ටුව දියැලෙන් ඉවතට ගමන් කරවන්න. මේ දියැලෙන් බේරිලා තුන්දෙනා නැවතත් කතා බහ කරමින් සාමාන්‍ය වතුරේ ගමන් කරන්න පටන් ගන්නවා. එතනින් මැග්‍රෙකන් කියන්නේ පවුලෙන් එයාව නෙරපන්න හිටියේ කියලා. ඒ වුණාට එයාගේ සහෝදර ලිලි එයා වෙනුවෙන් පෙනී සිටලා ඒක නවත්තලා තියෙනවා. ඒ නිසා මැග්‍රෙකන් කියන්නේ ලිලි කරන ඕනෙම දෙයකට එයා ගොඩක් උදව් කරනවා කියලා. ඉතින් මේ දෙන්න කතා කරන අතරේ ලිලි යනවා ෆ්‍රැන්ක්ගේ කාමරයට. ලිලි දකිනවා ලොක් කරපු ලොකු කැබිනට් එකක් කාමරේ තියෙනවා කියලා. ඉතින් ඇය ඒකේ අගුල ගැලවුවම ඇය දකිනවා ඒක ඇතුලේ සඟරා කිහිපයක් තියෙනවා. ඒ සඟරා අතරේ ඇය දකිනවා ඇරෝ හෙඩ් එකේ ෆොටෝ එකකුත් තියෙනවා. ඒ වගේම ටියර්ස් ඔෆ් ද මූන් ගැන ෆ්‍රැන්ක් කරපු රිසර්ච් එහෙමත් තියෙනවා. ඉතින් ලිලි එළියට ඇවිත් ෆ්‍රැන්ක්ට චෝදනා කරනවා. ලිලි කියන්නේ ඇයට ඕනේ වෙලා තියෙන්නේ ටියර්ස් ඔෆ් ද මූන් ගස හොයාගෙන ඇගේ වැඩවලට ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා. නමුත් ෆ්‍රැන්ක් කියන්නේ එයා ඒක හොයන එක අතහැරලා දාලා දැන් අවුරුදු ගාණක් වෙනවා කියලා. ඉතින් එයාට ඒක හොයාගන්න බැරි වුණ නිසා එයා ඒක අතහැරලා දාලා තියෙනවා. මේ අවස්ථාවේදී ගෝත්‍රිකයන් පිරිසක් විසින්
තුන් දෙනාට පහර දෙන්න ගන්නවා. ඉතින් මේ මිනිමස් කන ගෝත්‍රිකයන් කියන්නේ ඒ අයට ඇරෝ හෙඩ් එක ඕනි කියලා. නමුත් ඒ අවස්ථාවේදී ලිලි නිර්භීතව ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඇයට පස්සේ තේරෙනවා මේ ගෝත්‍රික පිරිස ෆ්‍රෑන්ක්ගේ යාළුවෝ කට්ටියක් කියලා. ඉතින් ෆ්‍රෑන්ක් ඇරෝ හෙඩ් එක අත්පත් කරගන්න තවත් බොරුවක් තමයි රඟපාලා තියෙන්නේ. ලිලි මේ ගැන දැනගත්තම ෆ්‍රෑන්ක් ලිලිගෙන් සමාව අයද සිටිනවා. නමුත් ෆ්‍රෑන්ක් කියන්නේ ගමන පටන් ගන්න කලින් තමයි එයා මේක ප්ලෑන් කරේ කියලා. ගමන පටන් ගත්තට පස්සේ මේක කැන්සල් කරලා දාන්න එයාට බැරි වුණාලු. නමුත් ලිලිට හොඳටම කේන්ති ගිහින්. ඇය ෆ්‍රෑන්ක්ට සමාව දුන්නේ නම් නැහැ. පසුව ලිලිට හම්බෙනවා ගෝත්‍රික පිරිසගේ නායිකාව වන ට්‍රේඩර් සෑම්ව. ඇයගේ උදව්වෙන් ලිලිට පුළුවන් වෙනවා ඇරෝ හෙඩ් එකේ තියෙන දේ පරිවර්තනය කරගන්න. ඒ වගේ මේගොල්ලන්ට සොයාගන්න ලැබෙනවා බ්ලඩ් මූන් එකක් දවසේ විතරයි මේ ගහේ මල් පිපෙන්නේ කියලා. පසුව ලිලි පවසන්නේ ඇයට තවදුරටත් ෆ්‍රෑන්ක්ව විශ්වාස නැහැ කියලා. අන්න ඒක නිසා ලිලි තීරණය කරනවා ගමනේ ඊටු ටික තනියම ගමන් කරන්න. ලිලි කියන්නේ ෆ්‍රෑන්ක් යනු Taman ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී පුද්ගලයෙක් කියලා. පසු අර ජෝකින් කුමරු විසින් ජීවය ලබා දුන්නු ගවේෂකයන් මේ ගෝත්‍රික පිරිසටයි අර තුන් දෙනාටයි පහර දෙන්න පටන් ගන්නවා. අනතුරුව ගවේෂකයන්ට පුළුවන් වෙනවා ඇරෝ හෙඩ් එක ඒ අයගේ අතට ගන්න. ඒ අවස්ථාවේදී ෆ්‍රෑන්ක් මේ පිරිසත් එක්ක කොහොම හරි සටන් කරලා ආයෙත් ඇරෝ හෙඩ් එක අරගෙන ලිලි වෙතට ලබා දෙනවා. නමුත් එක් ගවේෂකෙක් ෆ්‍රෑන්ක්ගේ පපුවට හෙල්ලකින් ඇනීම හේතුවෙන් අවාසනාවන්ත විදියට ෆ්‍රෑන්ක් එතනම මිය යනවා. ගවේෂකයින් ලිලිව ලුහු බඳින එක වළක්වා ගන්න ඇය ගඟෙන් පලා යනවා. ඩොන් ලූප් ඇය වෙත ළඟා වෙන්න උත්සාහ කළත් ඇය බොහොම අමාරුවෙන් එයින් බේරෙනවා. ඉතින් පහුවෙනිදා උදෑසන ලිලිට දැනගන්න ලැබෙනවා අර හෙල්ල ඇනීමෙන් ෆ්‍රෑන්ක් බේරිලා ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ අවස්ථාවේදී ෆ්‍රෑන්ක් ඔහුගේ ඇත්ත කතාව ලිලිට පවසනවා. ෆ්‍රෑන්ක් කියනවා එයාගේ ඇත්ත නම ෆ්‍රැන්සිස්කෝ කියලා. ඒ වගේම එයත් ශාපලත් ගවේෂකයින්ගෙන් එක්කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා එයාටත් මිය යාමට හෝ ගඟෙන් වැඩි ඈතට යාමට බෑ. පසුව ලිලි ෆ්‍රෑන්ක්ගේ පපුව පසාරු කරගෙන ගිහිල්ලා තිබුණ හෙල්ල ගැලවුවම ෆ්‍රෑන්ක් ආයෙමත් කතාව කියන්න පටන් ගන්නවා. ඉතින් ෆ්‍රෑන්ක් වුල්ෆ් සහ අනෙක් පිරිස මේ Tears of the Moon ගස ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ ඒ අයගේ ලීඩගේ දුවව සනීප කරගන්න. ඊට පස්සේ ගෝත්‍රිකයන්ට ඩොන් ලූ ඇරෝ හෙඩ් කිල්ලලා පහර දෙන්න පටන් ගත්තම ෆ්‍රෑන්ක් තීරණය කරලා තියෙනවා ගෝත්‍රිකයන්ට උදව් කරන්න. ඉතින් මේක නිසා ද්‍රෝහියෙක් බව පවසමින් ඩොන් ලූප් එයාගේ පපුවට හෙල්ලකින් ඇනලා. පසුව ෆ්‍රෑන්ක්ට පුළුවන් වෙලා තියෙනවා එයාගේ අර සංගයෝ ටික ගුහාවක හිර කරන්න. එදා මේ සටනින් පස්සේ ෆ්‍රෑන්ක් අවුරුදු 3000කට වැඩි කාලයක් Tears of the Moon හොයාගෙන තියෙනවා. ඉතින් ෆ්‍රෑන්ක්ට ඕන වෙලා තියෙන්නේ මේ ශාපයෙන් මිදෙන්න. නමුත් ඇරෝ හෙඩ් එක නැති නිසා ඒක එයාට කරන්න බැරි වෙලා තියෙනවා. මේ අතරතුරේදී ෆ්‍රෑන්ක් තමයි අර ගම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම එයා තමාගෙම කියලා බෝට් හදාගෙන තියෙනවා. එයා නිර්මාණය කරපු ගමේ මිනිස්සු පදිංචි වෙන්න පටන් ගත්තට පස්සේ ෆ්‍රෑන්ක් තීරණය කරලා තියෙනවා එයාගේ බෝට්ටුව පාවිච්චි කරලා මිනිස්සුන්ට රයිඩ්ස් දෙන්න. ඉතින් මේ කතාවේසේ අවසන් වෙද්දී ලිලි හා ෆ්‍රෑන්ක් තීරණය කරනවා මේ අරුම පුදුම ගස හොයාගෙන යන්න. ඒ වුණාට මැග්‍රෙකන් තුවාල වෙලා තියෙන නිසා එයා තීරණය කරනවා ගෝත්‍රිකයන් සමග ගමේ රැඳී සිටින්න. ඉතින් ලිලි සහ ෆ්‍රෑන්ක් පිටත් වෙලා ගියාට පස්සේ ට්‍රේඩර් සෑම් එක්ක මැග්‍රෙකන් බෝට්ටුවකින් ගමන් කරමින් ඉන්නකොට ජෝකින් කුමරු ඔහුව අල්ලා ගන්නවා. ජෝකින් අහනවා Tears of the Moon ළඟට කොහොමද යන්න කියලා. මේ සිද්ධිය සිදුවෙද්දී ට්‍රේඩර් සෑම්ට පුළුවන් වෙනවා කෙසේ හෝ එතනින් පලා යන්න. මැග්‍රෙකන් ගස කොහොමද හොයාගන්නේ කියලා කියන්නේ නැති නිසා ජෝකින් කුමාරයා තර්ජනය කරනවා ගෝත්‍රයේ ඉන්න අයව මරලා දානවා කියලා. අන්න ඒක නිසා මැග්‍රෙකන්ට සිදු වෙනවා අකමැත්තෙන් හෝ ජෝකින්ට උදව් කරන්න. දැන් ලිලි ෆ්‍රෑන්ක් දෙස අමුතු විදියට බලාගෙන ඉන්නවා. මොකද එයා දන්නවා ෆ්‍රෑන්ක් දැන් අවුරුදු 400කටත් වඩා ජීවත් වෙලා කියලා. ඉතින් ලිලි ෆ්‍රෑන්ක්ගෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. එයා අහනවා දැන් මල්පෙති හම්බ වෙලා එයාගේ ශාපයෙන් නැති කරාට පස්සේ ෆ්‍රෑන්ක් මොනවද කරන්න කියලා. ෆ්‍රෑන්ක් කියනවා මම සදාටම විවේක ගන්නවා කියලා. ඉතින් මේ අදහසට ලිලි විරුද්ධ වෙනවා. ඒ වුණාට ෆ්‍රෑන්ක් කියනවා එයා ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම දැන් දැකලා ඉවරයි කියලා. ඒ නිසා එයාට තවත් දකින්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා. ඒ වුණාට ලිලි කියනවා ඔයා තාම දැකලා තියෙන්නේ ගඟ දෙපැත්තේ තියෙන දේවල් විතරයි කියලා. ඉතින් ෆ්‍රෑන්ක්ගේ ශාපය නිසා එයාට කැලෙන් පිට වෙලා යන්න පුළුවන් වෙලා නැහැ. ඒගොල්ලෝ ඊට පස්සේ ළඟා වෙනවා ජලයේ ගල් බවට පත් කරන්න ඕනේ තැනට. නමුත් ඒගොල්ලන්ට ඒක කරන්න වෙන්නේ වතුරේ කිමිදිලා. නමුත් ලිලිට වතුරේ කිමිදෙන්න අමාරුයි. කෙසේ වෙතත් අවසානයේදී ඇය සාර්ථකව ලීවරේ කරකනවා. ඒ නිසා වතුර මට්ටම කෙමෙන් කෙමෙන් පහළ වැටෙන්න පටන් ගන්නවා. මේ සිද්ධියත් සමග ඒගොල්ලන්ට යන්න ඕනේ තැන මතුවෙනවා. කෙසේ වෙතත් මේ දෙන්නට ඒ වෙලාවේ ජෝකින්ව මුණ ගැසෙනවා. ජෝකින් මැග්‍රෙකන්ව ප්‍රාණපේට තියාගෙනයි ඉන්නේ. ඉතින් තුවක්කුවක් දික් කරපු ජෝකින් කියනවා වහාම එයාට ඇරෝ හෙඩ් එක බාර දෙන්න කියලා. ඉතින් බ්ලඩ් මූන් එක පෑවුවම ඒ සියලු දෙනා ඉන්නේ Tears of the Moon ගස යට. ලිලි සහ ෆ්‍රෑන්ක්ට පුළුවන් වෙනවා ගසේ මල් පිපෙන එක ඇති කරන්න.
මේ සිද්ධිය වෙනකොට ඒගොල්ලෝ බොරුවට පෙන්නනවා ෆ්‍රැන්ක් මැරෙනවා වගේ. ඉතින් එතකොට ජෝකින්ගේ අවධානය ඒවතට යොමු වෙනවා. ඊට පස්සේ ඒ අය එකිනෙකා සමග සටන් කරන්න පටන් ගන්නවා. මේ සටන අතරතුරේදී බ්ලඩ් මූන් එක කෙමෙන් පහව යනවා. ඉතින් ඒක නිසා ලිලිට පුළුවන් වෙනවා එක මල් පෙත්තක් විතරක් කඩා ගන්න. ෆ්‍රැන්ක් එයාගේ අතෙන් මල් පෙත්තක් තියනවා කියලා ගවේෂකින්ව රවට්ටනවා. පසුව ෆ්‍රැන්ක් එයාගේම බෝට්ටුව පදවගෙන ගිහිල්ලා ගසට පොඩ්ඩක් එහා පැත්තෙන් ඒක හප්පනවා. මේ නිසා එතන හිටපු ඔක්කොම නැවතත් ගල් පිළිම බවට පත් වෙන්න පටන් ගන්නවා. මේ සටනට අතරතුරේදී මැග්‍රෙකන්ට පුළුවන් වෙනවා ඩයරිය අරගෙන ජෝකින්ව මලලා දාන්න. ඉතින් ලිලි දුවගෙන ගිහිල්ලා ෆ්‍රැන්ක්ගේ ශාපේ ඉවත් කරන්න ඇය ළඟ තිබෙන එකම මල් පෙත්ත පාවිච්චි කරනවා. මේකෙන් ලිලිට රිසර්ච් කරන්න මල් පෙත්තක් නැති වුණත් ෆ්‍රැන්ක් අන්තිමේදී පෙන්නනවා එයත් මල් පෙත්තක් කඩාගත්තා කියලා. අවසානයේදී ඉතින් මේ තුන් දෙනා හරිම සතුටින් ලන්ඩනේ වෙත ළඟා වෙනවා. ඉතින් මෙයාගේ රිසර්ච් එක ප්‍රසන්ට් කරාම ක්ලබ් එකට සම්පූර්ණ මෙම්බර්ෂිප් එක ලැබෙනවා. එතකොට ඉදිරියට එන මැග්‍රෙකන් ඒ මෙම්බර්ෂිප් එක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අවසානයේදී මේ තුන් දෙනාම හරිම සතුටින් කාලය ගත කරනවා. Hita